රෝස පාට මම පෙන්නන්නකෝ. හරි ඇති මට රෝස පාට මොකද වෙලා තියෙන්නේ ඒක කියලා තමයි පෙන්නන්න හදන්නේ. බෑ බෑ ආකෙන් මොකද මොකක්ද දන්නේ එළියට එන්න අවසර තියෙනවද දන්නේ නැහැ නේ. මම දැක්කා. මේ ඉතින් අර පැත්ත පේන්නවත් නැහැ නේ ආ පැත්ත. හෙලෝ ඉතින් කොහොමද කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඉතින් දැන් සුබ කියන්නේ සුබයි කියලා අපි හිතමු මේ අවුරුද්ද. ගිය අවුරුද්ද නම් ඇත්තටම කතා කරන්නම දෙයක් නැති තරමටම අවුල් වුණා නේ මේකේ. ඔව් අපි හිතමු ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද හොඳ වෙයි කියලා. ඔව් කොරෝනා ඉතින් තත්ත්වය දැන් මේ යන විදිහටත් එක්ක අඩු වෙනවා කියලා හිතන්නත් බෑ. හැබැයි ඉතින් අපි පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉමු. ඉතින් ඔයාලා බලන්න හරි දැන් මේ කොරෝනාස්සේ මුන් දෙන්න කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි පොලිසිය කෙනෙක් ඉන්නවා. හයි දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. වරෙන් බලන් ඉන්නවා අල්ලන් ඉන්න. අපි ඉරි කපන්නේ. ඉතින් කොහොම හරි අපි මේ යන්නේ ඇත්තටම පොඩ්ඩක් වැඩ දෙකකටත් එක්ක යන්නේ. අපි යන්නේ නුවරඑළියේ. ඔව් අපි දැන් මේ යන්නේ නුවරඑළිය. වලට පේනවා ඇති. මට පිටාව. නුවරඑළිය යන්නේ ඇත්තටම මගේ පොඩි වැඩකට සහ අපි ඉතින් ඒකත් එක්ක දැන් මාස ගාණක් තිස්සේ ගෙවල් අස්සරම වෙලා හිටියේ. ඇත්තටම හරිනම් තව ගෙවල් අස්සරලා ඉන්න වෙනවා මේ යන විදිහත් එක්ක. මේ ඒත් ඉතින් පොඩ්ඩක් හිතුවා පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. අපි ඒ කියන්නේ කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි මේ ගමන දාගත්තේ. මොකද මේ මට මේ වැඩේට යන්න තියෙන නිසා. ඉතින් අතරම කොහෙද යන්නේ කියන්නේ මොනවද කරන්න කියලා අපිට කිසිම ප්ලෑන් එකක් නැතුව මේ නුවරඑළිය යන්නේ. අපි දවස් දෙකකට වගේ තමයි ප්ලෑන් කරන් යන්නේ ඉන්න. අපි ගිහින් ඉන්නේ කොහෙද මනකේ? අපි ඉන්නේ hideout cabins. hideout cabins වල ඉතින් අපි පොඩි වීඩියෝස් ටිකක් දැක්කා hideout cabins එක පොඩ අමුතු විදිහට ලස්සනට හදලා තිනවා. අපි ඉතින් එතන තමයි යන්නේ. මම කරන වැඩේ ගැන නම් මං හිතන්නේ ලොකුවට මට ඔයාලට වීඩියෝස් ටිකක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක එහෙම දෙන්න හොඳ නැති දෙයක්. ඒ කියන්නේ කෝපරේට් වැඩක් ඒක නිසා. අපි ගිහින් බලමු අපි මොනවද කරන්න කියලා නුවරඑළිය කියලා. පුළුවන් තරම් සේෆ් එකේ ඉන්න බලන්න ඕනේ. සැනිටයිසර්ස් එකම මාස්ක් එකම ඔක්කොම රෙඩි එකේ තියෙන්නේ. හරි එහෙනම් අපි යමු කොහෙද මනිකේ? නුවරඑළිය. ගිහින් බලමු. To the sea for a getaway, car top down, and we're driving just to feel young. Moving away to the sea, moving away, can't you see? Sand in your feet, feel the breeze in the summertime. මේ අපි දැන් මේ ඉන්නේ hideout cabins වලට යන පාරේ. පාර මෙහෙම තමයි. ලස්සනයි. මෙතන ඉඳන් මම හිතන්නේ මොකද දකුණු පැත්තෙන් යන්න කියලා. පාර චුට්ටක් ප්‍රශ්නයකට නෑ නේ. There won't be one more time, so we gonna do this tonight. There won't be one more time, so we gonna do this tonight. There won't be one more time, so we gonna do this tonight. අනිකට නම් අද ෆුල් ආතල් එයාටද ඔක්කොම ඕනිම ටික හම්බ වෙලා තියෙන්නේ. බල්ලෙක් ඉන්නවා මේ උඩ පූස්වරව දෙන එක විතර. අපි බලමු කොහොමද කැබින් එක කියලා. ඔක තමයි ඉස්සරහා සිද්ධිරික. හයි. මේ අපි දැන් පොඩ්ඩක් වෝක් එකක් දාන්න එළියට ආවා. වෝක් එකක් දාන්න එළියට ආවා. එළියට එන්න අවසර තියෙනවද දන්නේ නැහැ නේ. දන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ. නැහැ. කවුරුවත් නැතුව ඇති. තේවත් අම්මා ඉතින් යන ගම.
ගොඩක්ම ළඟ තියෙන්නේ. කියන්නේ ලේක් එක ළඟමයි ඉන්න තැනක් තියෙන්නේ. ඔව්. ක්ලයිමේට් එක නම් ඉතින් නුවරඑළිය ගැන අහන්න දෙයක් නැහැ නේද? හැබැයි අද සොම්බරයි වගේ නේ පොඩ්ඩක්. ඔව් අද පොඩ ලොකු අවුට් නැහැ. ඉතින් පට්ට ඉතින් මෙහෙම යන ගම මෙහෙම අර එහෙම පාරක් පේද්දි ඉතින් අර එහෙම පේද්දිනේ. විවේක පේද්දි. කොල්ලාතලදී. ආය අතන වලට පේනවා ඇති. මම හිතන්නේ zoom කරලා බලමු. එඩිට් එකේදී බලන්න පෙන්නන්න. ඔතන තමයි ඉතින් ආය යන්නේ හවසට. පොඩි දෙන්න පොඩි රවුමක් දාලා එන්න. අද අපි ආවේ දෙගිඩිලාර හැබැයි අනිත් පැත්තේ. අනිත් පැත්ත? බැවේ අනිත් පැත්ත කොහෙද තියෙන්නේ බබා? ඔව් අනිත් පැත්ත තමයි. ඉතින් අර පැත්තනේ කලින් ආපු එන්ට්‍රන්ස් එක. දැන් මේ පැත්තනේ දැන් ආවේ. එතකොට අනිත් පැත්ත වෙන්නේ කොහොමද? ඒක මේ පැත්ත වෙලා මේක මේ පැත්ත වෙන්නේ? ඔක දාන්න එපා. අයියට මං කියනවා. මේ අනිත් පැත්ත තමයි. අනිත් පැත්තද? ෂුවර්ද හොඳටම? මේ ඉතින් අර පැත්ත පේන්නවත් නැහැ නේ ආ පැත්ත. එතකොට කොහොමද මේ පැත්ත මේ පැත්ත උනේ? හරි ඉතින් ග්‍රෙගරි දැව ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රෙගරි ලේක්. ග්‍රෙගරි. ඉතින් අපි ආවා මේක ඇත්තටම මේ පාර්ට් 2 නේ. ග්‍රෙගරි ලේක් පාර්ට් 2. මේක කියන්නේ මේ කියන්නේ වැව වටේට මෙයාලා පාත් එක හදලා තියෙනවා. දැන් ඔයාලට පේන කියලා ඒගොල්ලෝ අර ජොබ් කරනවා. ඒ වගේ සයික්ලින් තියෙනවා. පිටිපස්සේ අර හැපෙන්නේ සයික්ලින් කරන පැත්තෙන් මෙතන සයිකල්ස් ටික තියෙනවා. මේ ඉතින් පොඩ්ඩක් දාන සැරයි. හැබැයි ඉතින් සෑහෙන්න අඩුයි. අඩු වෙන්න එපා. ඉතින් කොරෝනා තත්ත්වෙත් එක්ක කරන්න මේ ඉතින් අපිටත් ඉතින් කියන්න තියෙන පොඩ්ඩක් ගෙවල් වලට ඉන්න කියලා තමයි අපි මෙහෙම ආවට. ඇත්තටම වැඩක් අස්සේ දාගෙන තමයි ආවෙත් මේක. ඒක නිසා මේ මිනිස්සු මොකක් ඇත්තටම මේ පැත්තේ මිනිස්සුත් එළියට එන්නේ නැති තත්ත්වයක් මං හිතන්නේ තියෙන්නේ. හැබැයි මේ එළියට එන මිනිස්සු නම් මං දැක්කේ නැහැ වැඩි මාස්ක් එහෙම නම් දාගෙන ඉන්නවා. ඔව් ඉතින්. ඔව්. සමහරක් විට ෆැමිලි එක නිසා වෙන්නේ නැති. නැති ඉතින්. අපි මේ දාන්නේ. දාන්න නැතු වෙන්නේ ඉතින් කවුරුත් නැති නිසා මෙතන. ඒ ඔයා පිටත දාන්න නැතු. එහෙම කියන්න එපා. මෙතන මේ අපි කොච්චර දාන්න ආවද අයියෝ. හරි. ඉතින් ඉරපේනවා. මම තිවිලාම දැක්කේ අයියා දැක්කලා ඉරේ මුඩි ගැල්ලක් තියෙනවා. ඒක ෂුවර් ඉරේ මේ තියෙන මෙතන අර බිල්ඩින් එකට උඩ එස් අර බිල්ඩින් කො ඇඟිල්ලයි අන්නේ බිල්ඩින් එක උඩ පේනවා. හරි ඉතින් ඉර වුණා. හරි ඉතින් ඉර වැහෙනවා. මම දැක්කා. ඉතින් අපි හෙට යන්න ප්ලෑන් කරන් ඉන්නවා මූන් ප්ලේන්. ඔව්. අපිට ඊට හම්බෙන විදිහට මූන් ප්ලේන් යනවා. බලමු හෙට වැඩ වගේක් තියෙනවා. ඒකත් එක්ක තමයි ෂුවර් නෑ. බොහෝ දුර යන්න පුළුවන් කියලා හිතනවා. බලමු එහෙනම් හෙට. Echoes in my soul. Oh, it echoes in my soul. My weakness comes and goes, it goes, it goes. I give in to the lesser fight. My body aches to be satisfied. My weakness comes and goes. My weakness comes and goes.
crucified. My body aches to be satisfied. My weakness comes and goes. My weakness comes and goes. I'm reaching out for the easy high. Please fortify this strength of mine. My weakness comes and goes. My weakness comes and goes. Echoes in my soul. Oh, it echoes in my soul. My weakness comes and goes. It goes, it goes. My weakness echoes in my soul. Oh, it echoes in my soul. My weakness comes and goes, it goes, it goes. අතිසිංහ හරි අපි ඊකිව වගේ යනකම තව පොඩි තැනකට යනවා අපි ගිහිල්ලා බලමු කොහෙටද යන්නේ කියලා අපි එන හයිප් එකේ පල්ලේ ඉඳන් පටන් ගත්තා. දන්නේ නැතුව නේ. මං හිතන්නේ විනාඩි 20 20ක් විතර තාම නගිනවා. භාගයක් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ටිකක් නැගලා මම අම්මා අම්මෝ කොහොමද තියන්නේ මේම ඉතින් අපි අද අපේ ගමනේ අන්තිම භාගයට ආවිල්ලා ඉන්නේ. ඉතින් අන්තිම භාගය කියන්නේ දැන් ඉවරයි ගමන. දැන් ගෙදර යන ගමන් ඉන්නේ. අපි දැන් ආවිල්ලා ඉන්නේ ඔයාලට පේනවා ඇති රම්බොඩැල්ලට. ඉතින් රම්බොඩැල්ල තියෙන රම්බොඩ පල්ලෙහා ඉඳන් උඩට එනකම් මේගොල්ලෝ පාර හදලා තියෙන හොඳට එන්න පුළුවන්. හැබැයි ඒකම ප්‍රශ්නේ නගින්න තියෙනවා හොඳට. කිලෝමීටර් එකක්? ඒ වගේ කියනවා. ඔව් ඒ වගේ තියෙන ඉතින් මීටර් 500ක් 700ක් වගේ ඇත්තේ. ඉතින් අපිට ඒ වගේ ඇද්දි ඉතින් කොහොමරි ටිකට් එකට යන්නේ රුපියල් 20ක් වගේ. රුපියල් 20 ටිකට් එක යන්නේ එක්කෙනෙක්ට. දැන් දෙක තුනක්ව තියෙනවා උඩට මෙන්න නැතුව අපිට පොඩ්ඩක් පහලින් බහලා බලලා හැමෙන්න. සමහර කලේ දැන් වලින් නාන්න පුළුවන් ඇති. නුවරඑළිය ගිහිල්ලා යන ගමන් හරි නුවරඑළිය යන ගමන් හරි මේ පාරෙන් යන ගමන් හරි ඉතින් රම්බුඩැල්ලටත් එන්න ලස්සන තැන. ඒ වගේම අපි මතක් කරන්න ඕනි අපි හිටපු දන හයිඩවුට් කැබින්ස් නුවරඑළිය. ඉතින් හයිඩවුට් කැබින්ස් කරන්නේ පුබුදු. අපිට පුබුදු හොඳ නේ හොඳ කැබින් එකක් දුන්නා. ඉතින් ඒ වගේම අපිට හොඳට සත්කාර කරා.
එතන හයිඩවුට් කැබින් එකේ ගාන තමයි සාමාන්‍යයෙන් දවසකට එතන ඇතරම දෙන්නෙක්ට යන්නේ 8000යි. ඒ වගේම එතන එක කැබින් එක 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. 4 දෙනෙක් ඉන්නවා නම් එතන 10000ක් වගේ තමයි ප්‍රයිස් එක යන්නේ මේ දවස්වල. ඇතරම මේ හරිය නිදහසේ ඉන්න පුළුවන් තැනක්. මොකද මේ ටවුන් වල ගොඩක්ම කිට්ටුයි. ඒ වගේම මූන් ට්‍රේන්ස් යන්නත් පුළුවන්. අපි යන්න බලන් හිටියා වගේ එතන ඒ පාරෙමයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ එතන ඇත්තටම AC ෆෑන් මුකුත් නැහැ. හරිද? හේතුවක් තියෙනවා ඒකට. ඒකට හේතුව නුවරඑළියනේ සීතලයි ඒක කියන්නේ දවල්ට පොඩ්ඩක් රස්නේ වුණත් මේ කාලේ ඇත්තටම අපි රස්නේ කාලේ ආවේ. රස්නේ වුණත් ඒ රස්නේ හැම ලොකුට දැනෙන්නේ නැහැ කැබින්ස් වලට. ඉතින් අතරම චිල් එකේ ඉන්න පුළුවන් තැන. ඔයාලා අපේ ෆොටෝස් වලින් එහෙම බලන්න Instagram එකට ගිහිල්ලා. ඉතින් ඕක තමයි අපේ මෙදාපාර කොරෝනාත් එක්ක ගිය ගමන. ඉතින් ඒ වගේ මතක් කරනවා ඔයාලත් මේ වගේ යනවා නම් ඉතින් දැන් මේ ආය නම් මම හිතන්නේ රට ලොක්ඩවුන් කරයි කියලා. නේ? කරයි කියලා හිතන්නේ නැහැ. ඔව්. ඉතින් ඒක නිසා එහෙම යනවා නම් පරිස්සමෙන් යන්න කියලා අපි කියනවා. ඒ වගේම සැනිටයිසර්ස් මාස්ක් එහෙම පාවිච්චි කරලා පරිස්සමෙන් ගමන් යන්න කියලා අපි ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම අපේ Facebook එක Instagram like කරලා follow කරලා අපිට support එක දෙන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ එක බලලා යටින් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හිතනවා තව ඉක්මනට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා safe එකේ. ඒක නිසා එතක ගිහින් එන්න. bye.